රාජ්‍ය එකමුතුව සංවිධානයේ සභාපති ඇත්තටම කියනවා නම් අපි රාජ්‍ය සේවකයන්ටත් මේ ගැටලුවම වෙලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ නියුතු සියලුම නිලධාරී මහත්මීන්ටත් අපිට මේ සනස SDB බැංකුව මගින් වෙච්ච අසාධාරණේ සිද්ධ වෙලා තියෙනවා. මහ බැංකුවේ බලාපත්‍රලාභී විශේෂ බැංකු ගණයට වැටෙන මෙම සනස සංවර්ධන බැංකුව මගින් මේ ක්‍රියාත්මක කරගෙන යනු ලබන අසාමාන්‍ය ගණනය කිරීමක් යටතේ පොලි අය කර ගැනීම සහ කාල සීමාව දෙගුණයක් වනසේ දීර්ඝ කර ගැනීම. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මම පෙන්නලා දෙන්නම්. අවුරුදු 10ක ණය මුදලක් ගත්ත කෙනෙකුට අවුරුදු 24ක් වෙනකන් කල් පිරීමේ කාල සීමාව දික් කරලා තියෙනවා. එතකොට ලක්ෂ 25ක ණය මුදලක් ගත්ත කෙනෙකුට 1 කෝටි දශලක්ෂය දක්වා ගෙවීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ දැවැන්ත අසාධාරණයක් තමයි මේ ආබාධිත රණවිරු පාර්ශවයට, විශ්‍රාමගිය රණවිරු පාර්ශවයට, රජයේ සේවකයන්ට, එතකොට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට, පෞද්ගලික අංශය නියෝජනය කරන සියලුම මහත්මීන්ට මේ බැංකුව විසින් කළා තියෙන්නේ. මේක දැවැන්ත අපට උහුලා ගන්න බැරි අසාධාරණයක් වෙනවා මේ අවස්ථාවේදී. අපි සමහර පාර්ශවයන් විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 10 15 මේ බැංකුවට ගෙවන්න වෙන තත්ත්වයක් තමයි මේ බැංකුවෙන් අනුගත කරලා තියෙන්නේ, පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් අපි සියලුම දෙනා එක මිටකට ඇවිල්ලා එක තැනකට රැස් වෙලා මේ බැංකුවට විරුද්ධව අද සාමකාමී නිහඬ උද්ඝෝෂණයක් ව්‍යාප්ත කරා. මේ නිහඬ උද්ඝෝෂණය දැවැන්ත මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යාමට අපේ ආබාධ රණවිරුවන් එකඟ වෙලා තියෙනවා. එම නිසා එම සියලුම කටයුතු දැන් මේ වෙනකොට සම්පාදනය කරලා තියෙනවා. අපි බැංකුවෙන් සාකච්ඡාවක් අරගන්නවා. ඒ සාකච්ඡාව අරගන්නේ බැංකුවේ කොන්දේසි විධානවලට යටත්ව නෙවෙයි, අපේ කොන්දේසියක් තියෙනවා. ඒ තමයි අපිට මූලිකව ගිවිසගත්ත විදියක් තියෙනවා. මූලික පොලි අනුපාතයක් තියෙනවා. ඒ පොලි අනුපාතය යටතේ ඒ ගණනය කිරීමේ කාල සීමාවට පමණක් අපිට මේ ණය මුදල ගෙවා ගන්න හැකි පරිදි මේ කොන්දේසි වලට යටත් වෙනවා නම් පමණයි අපි මේක අකුලා ගන්නේ කියන එක අවසාන වතාවට මතක් කර සිටිනවා. ස්තුතියි. මම රාජ්‍ය එකමුතුව සංවිධානයේ සභාපති රසික බන්දු කුමාර. තියෙනවා පැමිණිල්ලක් විදියට මේ ගැන විමර්ශනයක් කරන්න කියලා. එතකොට ජනාධිපති ලේකම්තුමාට අපි ලියකියවිලි බාර දීලා තියෙනවා. ඒ වගේම ආරක්ෂක ඇමතුමාට මේ ගැන අපි දැනුම් දීලා තියෙනවා, දැනුවත් කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතුමා සමග සාකච්ඡාවක් සිදු කරා. එතෙන්දී අපිට එතුමා පොරොන්දු වුණා මාසයක් ඇතුළත මේකට සොලියුෂන් එකක් අනිවාර්යයෙන්ම දෙනවා කියලා. ඒ වගේම තමයි ගරු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වර්තමාන ආණ්ඩුවේ සූරිය බණ්ඩාර මහත්මයා මේක පාර්ලිමේන්තුවේ ගිහිල්ලා පාර්ලිමේන්තු විභාගයට පාවිච්චි කරනවා. එතකොට හැන්සාට් වාර්තාවල් අපේ ගාව තියෙනවා. ජනාධිපතිතුමාට මේ ගැන ලිඛිතව අපි දැනුවත් කරලා තියෙනවා. එහෙම කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. මේ 65000ක් ණයකරුවෝ මේ බැංකුවේ මර උගලට අල්ලලා තියෙනවා.